රූපයේ දැක්වෙන පරිදි සුමට තිරස් මේසයක් මත තබා ඇති 950 ග්‍රෑම් වූ ලී කුට්ටියක් තුළ ඇති උමගක් හරහා 50 ග්‍රෑම් ස්කන්ධය සහිත අංශුව 10 ms-1 ප්‍රයෝගය සහිත තිරස්ව ප්‍රක්ෂේපණය කරන ලදී. ඒ කියන්නේ මෙන්න මෙතන තියලාම ප්‍රක්ෂේපණය කරන කතාවක් කියන්නේ. මෙතනින් අදගමු මේක 10කින් මේ පැත්තට යවනවා කියනවා. උමග දිගේම ගිහිල්ලා මෙතෙන්ට ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා ඊට පස්සේ අංශු උමග දිගේ AB රස කොටස තුලින් ගමන් කරයි. B ලක්ෂයේ ගැටීම බැස B රැඳී පාවති. මෙතෙන්ට ගිහිල්ලා ඔබනේ තියෙනවා. අංශුවත් ලී කුට්ටිය අතර ඝර්ෂණයක් නොමැති නම් අංශුවයි ලී කුට්ටිය අතර ඝර්ෂණයක් නැහැ කියලා කියනවා. ලී කුට්ටිය ප්‍රයෝගීය වන්නේ. අපි දාගමු මේක දැන් ලී කුට්ටියයි අංශුවයි දෙකම යන ප්‍රයෝගයේ U කියලා. එතකොට මේක ස්කන්ධය කීයද? 0.5යි. මේක ස්කන්ධය 950 50 එකතු වුණාම 1 kg වෙනවනේ. ඒකට ගම්මේ දාව දැම්මම හරි මේ අතර එච්චරයි තියෙන්නේ. 0.5 වැඩි කිරීම 10 සමානයි u වැඩි කිරීම 1. එතකොට u එන්නේ 0.5යි. පළවෙනි උත්තරේ.